අපි කැමති සුවදායක සැපවන්ත ජීවිතයක් ගත කරන්න. නේද? මොකද මේක කාම සුගති ලෝකයක්. ඒතර මේක කාම ලෝකේ. ඒතර කාම ලෝකෙට අපි බලාපොරොත්තු තියෙන අනිවාර්යෙන් පංචකාම බලාපොරොත්තුවක්. එතකොට මේ පංචකාම බලාපොරොත්තුවේ ස්වභාවය අවබෝධ කරගන්න මිසක් පංචකාම බලාපොරොත්තුව කඩා දාන්න නෙමෙයි බුදුදහම තියෙන්නේ. තේරුණාද? ඒතකොට කවුරු හරි හිතනවා නම් පංචකාමයේ පිළිබඳව තියෙන බලාපොරොත්තුව වනසලා නැසලා දාලා අපිව හිඟන්නව බවට පත් කරන්න බුදුදහම තියෙනවා කියලා ඇත්තටම නෑ. ඇත්තටම නෑ. මොකද පස්කම් සැපය තමයි අපිට සිව්පස්සේ විදිහට පෙන්වන්නේ නේ. දැන් බලන්නකෝ අපි ආහාර පාන ගන්න එක පස්කම් සැපයට නෙමෙයි දැයිති. අපි ශරීරය සුවපත් කරගෙන ඒ ශාරීරික අවශ්‍යතා ටික ඉෂ්ට සිද්ධ කරගෙන මැසි මදුරු කරදර ආදියෙන් ආරක්ෂා වෙලා අවපිනි ආදියෙන් ආරක්ෂා වෙලා කටයුතු කරන එක පංචකාමයට නෙමෙයි දැයිති. පංචකාමයටයි. එතකොට කවදාකවත් පංචකාමයේ ප්‍රතික්ෂේප කළ මනුස්ස ලෝකේ ජීවත් වෙන්න බෑනේ. මනුස්ස ලෝකේ කියන්නේ මොකද්ද? කාම ලෝකයක්. එතකොට කාම ලෝකයේ වින්දනේ කාමකද නැද්ද? කාම ලෝකයේ විඳින්න තියෙන්නේ කාමයේ හැර වෙන මොනවාද? රූප ලෝකයේ විඳින්න තියෙන්නේ රූපකාමනේ. එනිසා අරූප ලෝකයේ විඳින්න තියෙන අරූපකාම. සා දිව්‍ය තලවල විඳින්න තියෙන දිව්‍යකාම, මනුස්ස ලෝකයේ විඳින්න තියෙන මනුස්ස කාමය.